සුබ සැන්දාවක් සියලු දෙනාටම බොහොම ස්තුතියි මට ආරාධනා කරාට මේ පොත ගැන අදහසක් කියන්න කියලා. හැබැයි ලේසි වැඩක් නෙමෙයි. 950ක් කියවන එක සහ පොතක් සාමාන්‍ය මම පොතක් ගැන කතා කරන්න කැමති පොත පොඩ්ඩක් මට දිරවන්න අරින්න. මම හිතන්නේ මේ වචනේ මම පටන් ගන්න කැමතියි. මේ පොතක් කියන්නේ තමන් ජීර්ණය කරගන්න ඕන එකක්. මේ වචන ඉස්සරලම මම ඇහුවේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරියගෙන්. ඔක් ගැන කතා කරනකොට තමයි කිව්වේ මචං ස්වීකරණය කරගන්න ඕන කියලා කිව්ව දෙයක්. මේ ස්වීකරණය කියන එක තියෙනවා මේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයි අරගෙන ඉරේලියයි අරගෙන ග්ලූකෝස් හදන්නේ ගස්සලේ ස්වීකරණය. ඒ වගේ තමයි අපිත් සාහිත්‍ය ස්වීකරණය කරගන්න මේක කරන්නේ නැතුව අමාරු. ඒ කියන්නේ පොතක් කියවලා අඩුම ගානේ සුමානයක් දෙකක්වත් මේක දිරව ගන්න අරින්න ඕන. එහෙම දිරවන්නේ නැතුව අමුවට ආපු අදහස් ටිකක් තමයි කියන්නේ. ඒකින්ද මගේ අතින් පොඩි පැටලීම් සිද්ධ වුණොත් සමා වෙන්න. හැබැයි මම සමාවිල්ලන්නේ මේ රසික පරිෂදයකින් මිස මම වරද්දක් කරන හින්දා නෙවෙයි. ඒකත් එක්ක මේ මම මැල්කම්ට එකක් කැමැත්තෙන් කියන්න ඕන එකක් තමයි මේ මැල්කම් මගේ අම්මගේ අවුරුද්ද නැති වුණා. අම්මා හිටියා නම් මේ බුක් එක්සිබිෂන් එකෙන් ගෙනihin දෙන පොතක් මේකම. මේක කියවන්න කියලා. මොකද එයාගේ ටයිප් එක මේ. මම එතනින් පොඩ්ඩක් ප්‍රවේශ වෙන්න කැමතියි මේ පොතේ ඇතුළට. මගේ ප්‍රවේශය තමයි මගේ ස්ටෙපින් ස්ටෝන් එක. ලංකාවේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අපි සංචාරයට අඩුවෙන්ම වියදම් කරන ජාතියක්. අපිට සල්ලි නැහැ. ඉන්දියාවේ යන්න ගියත් අපි දන්නවා කීයක් යනවද කියලා. ඒත් අපි කරන්නේ මොකද්ද? ලස්සන ලයිට් දමාපු බස් එකේ හැමදාම ගිය ඩෙස්ටිනේෂන්ස් වලට යනවා. දැන් ඩෙස්ටිනේෂන් එකේ ත්‍රිල් එකක් නැහැ. මොකද හැමදාම දකින්න ටිකනේ ගල් කුළුණු ටිකයි. අපිට ත්‍රිල් එකක් නැහැ. කරන්න දෙයක් නැහැ. දැන් මාර ප්‍රශ්නයක් අපි බස් එක ඇතුලේ තමයි ත්‍රිල් එක ගන්න හදන එක තමයි ගිහිල්ලා ඇක්සිඩන්ට් වෙන බස් අපි හදාගන්නේ. මේකෙන් මිදෙන්න අපිට තියෙන එක මාධ්‍යයක් තමයි කියවන එක. ඒක තමයි ලංකාවේ පරිවර්තන මෙච්චර නැගලා යන්නේ. පරිවර්තන සාහිත්‍යය අයි මාකට් එකක් තියෙන කියලා කවුරු හරිවත් මං ඉස්සෙල්ලාම අපිට සංචාරය කරන්න සල්ලි නැති හින්දා. නැතුව මේ කියවලා ලෝකය වෙනස්. ඒවට කලින් අරක තමයි ප්‍රශ්නේ. අපිට නැහැ ට්‍රැවල් කරන්න සල්ලි නැහැ. බට් පොතක් ඇතුලේ අපිට පුළුවන් තමන් කැමති තැනකට මේ චූටි ජනේලෙන් රින්ගන්න. හැබැයි අපිට හැමදාම කියවන්න හම්බුනේ ඒ රටවල් වල ලේඛකයෙකුළු ඒ අයගේ පොත්. මට මෙතනයි ස්වීකරණය කියන වචනේ වැදගත් වෙන්නේ අපව. මැල්කම් ලංකාවෙන් ගිහිල්ලා හුඟක් අය කරන්නේ ලංකාව හදන්න උපදෙස් දෙන එක. නමුත් මැල්කම් ඉතා වෙනස් වැඩක් කරනවා. මේ කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් වෙඩ්ඩා. දැන් අනිත් එකා මැල්කම්. හේතුව තමයි මේ දෙන්නම සාහිත්‍යය ඇතුලේ දැන් වැඩි වර්ධනයක් අත්පත් කරගත්ත ස්ටැබ්ලිෂ් වෙච්ච ලේඛකෙක් මැල්කම් එන්ටර් වෙනවා මේකට. වැඩි වර්ධන කරපු වැඩේ ඇතුලේ ඔහු තා පුළුල් විදිහට ලංකාවේ සාහිත්‍යයත් එක්ක එයා ගොනු වෙන්නේ අර ජොයිසියානු ලෙවල් එකේ. කියන්නේ දැන් යුලිසිස් එකේ ලියනකොට එයා ලියනවනේ එක තැනක අර මොකද කියන්නේ ඇෂ් ප්ලාන්ට් කියලා. ඉතින් ඇෂ් ප්ලාන්ට් කියන මං ඉස්සෙල්ලාම කියවනකොට හිතුවේ මේ කතා කරන්නේ මේ බටු ගෙඩි ගැන කියලා. පස්සේ බලනකොට මේ ඇෂ් කියන ගහේ හදපු හැරමිටියක් ගැන කතා කරන්නේ. he carried his ඇෂ් ප්ලාන්ට් වගේ වාක්‍යයක් තමයි තියෙන්නේ. ඒතර ඒ ලෙවල් එකට ගෙනහිල්ලා කියන්නේ ලේයර්ස් 3ක් විතර පස්සේ තමයි අපිට යථාර්ථය හම්බ වෙන්නේ. මේ තමයි එක ක්‍රමයක් සාහිත්‍යය ලියන. ඒක ඒ වෙඩි වර්ධන. මැල්කම් මේක ගෙනල්ලා තත්කාලීන මොඩර්න් පෝස්ට් මොඩර්න් තැනක යම්කිසි ටෙක්ස්චුවල් ඒ කියන්නේ දරක්කේ ටෙක්ස්චුවැලිටි කියන එක අපි දන්නවා යම්කිසි විදියක ෆෝමැටින් එකකට යනවා. මැල්කම් මේ ෆෝමැටින් එක කරන්නේ නැහැ. ෆෝමැටින් එක කරා නම් මේ පොත මෙච්චර අලි එකක් වෙන්නේ නැහැ. දැන් මේ අලි එක වීම සමහරවිට ඒ විවේචනයකුත් මේ මෙච්චර තඩි පොත් මොකටද ලියන්නේ කියලා. හැබැයි මේ තඩි පොතක් ලිවීමේ හේතුවක් තියෙනවා. මම මෙයාව ජස්ටිෆයි කරන්න හදනව නෙමෙයි. අර ගමේ මිනිස්සයා හින්දා ජස්ටිෆයි කරන්න හදනව නෙමෙයි. මේ තියෙන මොඩර්න් ඉලෙක්ට්‍රොනික් AI යුගය ලියන්න බෑ නැතුව. එච්චරට කොම්ප්ලිකේටඩ්. මේකේ නුවන්සස් කියනවා විවිධත්වයන්, සියුම්තාවයන්, ගැටලු මේව අල්ලගන්න අමාරුයි. එතකොට මේ වගේ පතට විදිහට මේක ලියන්න. මොකද හේතුව තමයි අර අපි කතා කරන්නේ දැන්
මියුසික් අහනකොට අපි කියනවනේ සාම්ප්ලිං රේට් එක ගැන කතා කරනකොට අපි කියනවා විනයිල් තමයි අහන්න තියෙන හොඳ මේ අපිට කලින් එක අහන්න නෑනේ අර කරකන සිලින්ඩර් එක අහන්න නෑ. ඒක නේ අපි විනයිල් එක අහන්නේ. විනයිල් එක බෙස්ට් කියලා කියන්නේ. අකෝස්ටික්ස් හොඳයි. කිසිම දෙයක් ට්‍රන්කේට් වෙලා නැහැ. කැපිලා කෙටිලා වෙලා නැහැ. අපි සංගීතය ඇහෙනවා. ඒකේ සියුම්තාවයන් අපිට දැනෙනවා කියලා. හැබැයි අපි දැන් ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රොනික වේගන එනකොට දැන් වෙන්නේ අර සමහරලාට මීම්ස් එනවා. මේ සාම්ප්ලිං රේට් එකත් එක්ක ඇවිල්ලා MP3 මෙහෙමයි කියලා. ඒ කියන්නේ මේක සංගීතයේ සියුම්තාවයන් කපාගෙන අපිට සියුම් හඬවල් ඇහෙන්නේ නැතුව යනවා. සාහිත්‍යයත් ඒ විදිහට අර ජොනර් එකටම සෙට් වෙන්න ලියන්න ගියොත් එහෙම තමයි එන්නේ. දැන් මේක ඇතුලේ පොඩි ජොනර් බෙන්ඩින් වැඩක් වෙනවා. ජොනර් බෙන්ඩින් කියලා කියන්නේ එකකට මේක දාන්න බෑ. ඒ දාන්න බැරි තැනට යන එක තමයි ඊළඟ කෑල්ල වෙන්නේ. මම ඒක ගැන තමයි ඉස්සරහට ටිකක් කතා කරන්න යන්නේ. එතකොට මම මේක කියවගෙන යමින් මේ පොඩි කොළ කෑලි ලියාගත්තා. මොකද නැත්නම් අර දිරව ගන්න වෙලාවක් නැති හින්දා තමයි කොළ කෑලි ලියාගත්තේ. පළවෙනි කතාව තමයි ලෝකයේ ඓතිහාසික කැලලි කියලා જાතියක් තියෙනවා. ඉන්දියන් කාර්යයෙන් ඇහුවොත් එහෙනම් පාකිස්තානයේ ඉන්දියාවයි දෙකට වෙච්ච නිදහස තමයි කැලල. ඒක කැලල. අපි 83 අපේ කැලල. අපේ 59 කැලල. මගේ කැලලි තියෙනවා. 80 කැලල. දන්නව ඇති කියලා මම විශ්වාස කරනවා ඔබ. ඒත් දැන් මේ කැලලි ඔස්සේ මේ කැලලි මග අරින්න බෑ. දැන් මේකේ තියෙන්නේ දෙවනි ලෝක යුද්ධේ කැලල ඇතුලේ යන කතාවක් තියෙනවා. හැබැයි ඒ කැලල අතරේ අපිට තියෙනවා හොරිකඩ කකුලක් වගේ අද ලෝකයේ පවතින පොලිටිකල් කොම්ප්ලෙක්සිටිස් නිසා ඇතිවෙන කැලලි හොරි බිබිලි වන දද තොගය. අද එනකොටත් රේඩියෝ එකේ කියනවා ගාසාවල 40 ගාණක් මරලා කියලා. මේ හොරිකඩ කකුල ගැන මේ හොරිකඩ ශරීරය ගැන ලියනකොට මීට වැඩි පුංචියට ලියන්න බෑ. එච්චර හොරිකඩයි මේක. මේක ඇතුළේදී මැල්කම්ට ආපහු ක්‍රෙඩිට් එක දෙන්න ඕන. මෙන්න මේ හොරිකඩ කකුල හොරිකඩ ගතිය නැතුව ඒකේ තිරිසන් ගතිය නැතුව තමයි මේක ලියන්නේ. තිරිසන් ගතිය එළියට ගත්ත නිසා තමයි මේක පේජ් ටර්නර් එකක් වෙන්නේ. දැන් ਵਿਚාරයක් කරන්න නෙමෙයි යන්නේ මං හිතන්නේ මේක මේ අප්‍රීසියේෂන් එකක්. ඇගයුමක් විදියට තමයි කියන්නේ. මැල්කම්ගේ ඇගයුමක්වත් පොතේ ඇගයුමක් නෙමෙයි. පොතක් ඇගයුම කියලා සාහිත්‍ය ඇගයුමක් කියලා කියන එකේදී යම් දේවල් පිළිබඳව අපි අදහස් පළ කර ගැනීම තමයි. මේ ඓතිහාසික කැලලි කතන්දරේ ඒක. ඊළඟ එක තමයි දැන් මට ඉස්සර වෙලාම මමත් මේ සාහිත්‍යයට ආපු ක්‍රමයක් තියෙනවා. එකක් මේක වෙච්ච දේ තමයි සුනේත්‍රාක්කා ගැහුවා මැගසින් එකක් විදර්ශන කියලා. ওই මැගසින් එකේ දැම්ම පරිවර්තන කරන්න කියලා. පොඩි කවියක් දානවා. මම කවි 3ක් තිබ්බා. තුනක් පදන මට එකට තෑග්ගකුත් හම්බුණා. මේ සකායි පොත් දෙකම අපිට හම්බුනේ එහෙම. මේක පරිවර්තනය කරනකොට එකක් තිබ්බා අත්තික්කා ගහ කියලා ෆිග් ට්‍රී කියලා කවියක් දාලා තිබුණා. මේ ෆිග් ට්‍රී කියන කවියේ තිබුණේ මේ පලස්තීන ඇතුළු මේ මෙඩිටරේනියන් කලාපයේ ෆිග් අත්තික්කා කියන්නේ මහ විශාල සංස්කෘතික ආහාරමය වටිනාකමක් තියෙන ගහක්. ඒත් එක තමයි මධ්‍යකාලීන චිත්‍ර ගත්තොත් එහෙම අර ආදම් මේවා දෙන්න හෙළුව වහගෙන ඉන්නේ අර ෆිග් කොලයකින්. මේ කවියේ තියෙනවා අර කොළ ඔක්කොම හැලිලා යුද්ධය නිසා හෙළු ඇල්ලෙන් තියෙන අත්තික ගහක් ගැන. ආදම්ටයි ඒවටයි හෙළු ඇල්ල වහගන්න කොළ දුන්න අත්තික ගහට කොළයක් නැහැ තමන්ගේ හෙළුව වහගන්න. එතකොට මෙන්න මේක පරිවර්තනය කරාට පස්සේ මට අදටත් මේ හැම වෙලේම එකක් මතක් වෙන එකක් තමයි මේ යුද්ධය කොච්චර ජඩ එකක්ද කියලා. අපි යුද්ධයකට මුහුණ දුන්නා. අපි ඒක ඇතුලේ බැට කෑවා. අපේ ජීවිත අවුල් වුණා. අපි කැරලි වලට මුහුණ දුන්නා. අපේ ජීවිත අවුල් වුණා. අද සුජීවත් එක්කත් කතා කරේටි කොහොමද කියලා 80 ගණන් වල අග අපේ ජීවිත ගෙවුනේ කොහොමද කියලා. දැන් අනිත් එක තමයි දැන් මැල්කම් මේක ඇතුලේ පොඩි කරපු එක වැඩකින් මට මගේ අතීතය අවදි වුණා. මේ අර ඔය හෙළුවැලි අත්තික ගහත් එක්ක ඊළඟට ආපු එක තමයි ලයිලා කාලිඩ් ගැන රෙෆරන්ස් එකක් මේකේ තියෙනවා. PLO එක කියන අපිට මාර සංවිධානයක්. යසර් අර්ෆත් කියන්නේ හීරෝ කෙනෙක්. පොරක්
ඒ කාලේ එකක් තමයි UN එකටත් පිස්තෝලයක් අරන් යන්න පුළුවන් එකම එක මිනිස්සයා අර්ෆත් කියලා තමයි කියන්නේ. ඒක ඇත්තද පුරුතද? ඒව තමයි අපි අහන් හිටියේ. අර දැන් ආපහු කට්ටිය මේ ගාසා එකත් එක්ක අනන්න වෙන්න දාගෙන ඉන්න මේ මොකද ඒකට කියන්නේ ෂෝල් එකක් වගේ එකක් නේ. නමක් ඇති. ඒක දාගෙන හිටපු අර්ෆත් කියන. හැබැයි PLO එකයි හමාස් එකයි අන්න එකයි හොරිකඩ කෑල්ල මේ කබොල්ල මැල්කම් පොඩ්ඩක් අවුස්සලා වෙන්නනවා. මේ හොරිකඩ වෙනසක් තියෙනවා හමාස් එකයි මේ PLO එක අතරේ. මම එතනින් හැටක් ගැන කතා කරන්නේ මේක දේශපාලන කතාවක් වෙනවා. ඉතින් සාහිත්‍යයට අපි නතර වෙමු. නමුත් ඒව තමයි තුවාල වෙන්නේ මේ කියවගෙන යනකොට. එම නිසා මම කියන්න කැමති මේ කතාව ඇත්තටම එක පැත්තකින් යුරෝපය සහ ලෝක මට්ටමින් ගත්තාම නාසියොනිසම් ගැන ලියවිච්ච නවකතාවක්. නාසිසම් ගැන ලියනවා මේක සියොනිසම් ගැනත් තියෙනවා. අද අපි ඉන්නේ නාසියොනිසම් තියෙන ලෝකෙක. කවුද නාසියා කවුද සියොන්වාදියා කියලා වෙන් කරගන්න බැරි රියැලිටි එක is a blurred area where we can't find where it is. හරි අමාරු කෝඩිනේට්ස් මාක් කරන්න. අපි එහෙම තැනක තමයි ඉන්නේ. එතකොට අපිට තියෙන එකක් තමයි දැන් මකට ඇත්තට මේ කනෙක්ෂන් එක හදාගන්න තෙල් අවීව් සිද්ධියයි අගයි ඒක හැල කීව ගන්න බැරි වුණා. නමුත් මේ තෙල් අවීව් ගැන ලියලා අර මේකේ මුලම හරිය තියෙන එක තනක් එක්කෙනෙක් පිස්තෝලයක් පෙන්නලා අරන් යන කෑල්ලක්. ඒක අගදී වෙන්න ඕන ආයෙ කනෙක්ට් වෙන්නේ මම ඒ කෑල්ල කම්ප්ලීට් කරගන්න බැරුව. නමුත් මට ඒකත් එක්ක ආපු එක තමයි රැට්ලා ඉන්න එක. මොකද හේතුව තමයි තව මාරියා කෙනෙක් ඉන්නවා ආජන්ටිනාව වලට යනවා. මේ කතාවේ මාරියලා දෙන්නෙක් ඉන්නවා. තව මාරියලා ගොඩක් ඉන්න එක්කෙනෙක් කියනවා මෙච්චර මාරියලා ඉන්නවා. එයාත් මාරියා මෙයාත් මාරියා මාත් මාරියා අර ෆර්නෑන්ඩෝ යත් ෆර්නෑන්ඩෝ අන්න ඒ වගේ එකක් මේකේ තියෙනවා. එතකොට දැන් මේ මාරියලා සමූහය ඇතුලේ මාරියලා දෙන්නෙක් ඉන්නවා. කතාවේ ප්‍රධාන මාරියා සහ මාරියා අනුකාරක මාරියා. අනුකාරක මාරියා මේ රැට්ලයින් එකත් එක්කම ටක් ගාලා කරන රැට්ලයින් එක කියන්නේ මේ වතිකානුව හරහා නාසිකායෝ වස්තු අරගෙන සවුත් ඇෆ්‍රිකාවට පැනලා ගිය කතන්දරය. ඒකෙන් තමයි අනිත් මනි ලොන්ඩරින් අනම්මනම් කතන්දර ඔක්කොම හැදෙන්නේ. ඒක මොකද ආජන්ටිනා කතන්දරය නේද? මේ ආජන්ටිනා කතන්දරේ මම පොඩ්ඩක් කියන්න කැමති එකක් තැනක් තියෙනවා සාහිත්‍යයේ. ලංකාවේ සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්තාම මේ පාර අපේ වෙනස් වෙච්ච තැන තමයි ඊවලු වුණා පරිවර්තනය ආපු එක. ලැටින් ලිටරේචර් වලට අපි ඕපන් වෙන්නේ එතන. මම කියන්නේ ජයන්ත විමලසේනලගේ ට්‍රාන්ස්ලේෂන්ස් ඒව ගැන අව탁සේරු කරනවා නේ. මුත් ගාමිණියා කරපු වැඩේ ඇතුලේ අපිට ඒක කියන්න. ඒකේ රොල්ෆ් කාලේ කියලා කැරක්ටර් එකක් ඉන්නවා. රොල්ෆ් කාලේ කතාව ඇතුලේ කතා කරනවා ඇල්සේෂන් බල්ලෝ ජර්මන් කල්චර් එකයි තියෙන තැනක තමයි සවුත් ඇෆ්‍රිකාවල රොල්ෆ් කාලේ හැදෙන්නේ. පස්සේ කාලේ බලනකොට තමයි තේරෙන්නේ මේ අර පැනලා ගිය නාසියෙන්ගේ කතන්දරේ මේ තියෙන්නේ. හැබැයි අර හරි සියුම්ම කතාව ඇතුලට ඒක ගේනවා. මට මෙන්න මේක මෙතනදී මේ කතාව ඇතුලේ එක අහුුණ කෑල්ලක්. එතකොට දැන් ඒක කියනකොට මට තව එකට යනවා මේක ඇතුලේ කෑම බීම මිනිසුන්ගේ ජීවිතේ ඒ ඔක්කොමත් එක්ක ඇති වෙන කානිවල් එකක් තියෙනවා. novel is a carnivalization of life කියලා කියන එක. මේ කානිවල් එක ඇතුලේ තමයි අපි මේ කතාව කියවගෙන යන්නේ. මේ කානිවල් එකේදී මම ආපහු එකක් තමයි ඇත්තටම මම කල්පනා කරා මුට මේක මීට වැඩිය පොඩියට කියවන්න තිබ්බෙම නැද්ද? දැන් මේ සංජයමරු කතාවක් කිව්වා මේක අර ලෙනින්ගේ වෙලුම් වගේ මචං වෙලුම් හදන්න තිබ්බනේ කියලා. ඒතර වෙලුම් කීපයක් අපි ගාව තියෙනවා මැල්කම්ගේ වෙලුම් එක මැල්කම්ගේ වෙලුම් දෙක කියලා. නමුත් එහෙම නෙමෙයි කියන්නේ මේක එහෙම එකටම තියෙන්න ඕන පොතක් අපි එක hina වෙන්න කතා වුනේ. මොකද සාහිත්‍ය කියන්නේ සදේ උපහාසයත් එක්ක තියෙන්න ඕන එකක්. නමුත් දැන් මේ රංග උපකරණයන්ගෙන් තොරව මේ පොතට පවතින්න බෑ. අර ජීද්‍ර නදිය වටේ තියෙන පාටිස් මාළු අල්ලන ඒවා ට්‍රවුට් අල්ලන ඒවා එතකොට මිනිසුන්ගේ ජීවිතත් එක්ක බැඳිලා තියෙන දැන් මේක කියන්නේ මම ඊළඟට එන්නම් ඒ කියන්නේ එතනින්ම කතා කරලා දැන් මැල්කම් කොහොමද යුරෝපයට ඇසිමිලේට් වුණෝ යුරෝපය කොහොමද මැල්කම් ඇසිමිලේට් කරගත්තේ සහ ඒ අන්‍යෝන්‍ය ඇසිමිලේෂන් ප්‍රොසෙස් අර ස්වීකරණ ක්‍රියාවලිය ඇතුලේ දේවල් සිද්ධ වුණේ කොහොමද කියන්න බෑ නැත්නම් මේ රංග භාණ්ඩ ටික නැතුව ඒ තමයි අර මේ ගැන්සියත් එක්ක යන කතාව. මරියාගේ කතාව. එතකොට තුන්ඩේ ඉන්නවා එතන ඩේමියන් ඉන්නවා. සහ ඒක ප්‍රබන්ධයේද නැද්ද කියලා මම වෙන් කරන්න යන්නෙත් නෑ. මේ ඔක්කොම කොහෙන් හරි අන්තිමට මරියාට කනෙක්ට් වෙන එක. ඒකයි මරියාගේ කෝඩිනේට්ස් මාක් වෙන තැන. සහ මේ මාරියා සම්බන්ධයෙන් ගත්තාම තව එකක් කියන්න ඕන. අද මම ඒක ආපහු හොයාගත්තා.
හොසේ සරමාගෝගේ Gospel according to Jesus කියලා පොතක් තියෙනවා. මේක පටන් ගන්න තැන තියෙනවා චිත්‍රයක්, බ්ලොක් print එක. ඒකේ තියෙනවා කුරුසේ ජීසස් කුරුසේ ගහලා ඉන්නවා. එතන ජෝසප් of Arimathea එහෙම කට්ටිය ඉන්නවා. ඒකේ මෙයා ලියනවා එක තැනකදී මෙහි සිටිනවා මරියලා ගොඩක් කියලා මරියලා දෙන්නෙක් ගැන විස්තර කරනවා. මේනි මැග්ඩලින් සහ මේ මදර් මේරි ගැන. ඒ වගේ මේ මරියාගෙත් මෙන්න මේ ස්වරූප අර ආපහු අර මේ කවුද යා මේ ගමේදී හම්බෙන්නේ මේ යාගේ නම නදියා වගේ නමක් තියෙන. එයා කියන කතන්දරේ එයා කියන මේ අපි ඔක්කොම මරියා කියලා. මේකේ තව කෑල්ලක් තියෙනවා. දැන් කියන්නේ මව්වරුන්ගේ වේදනාව කියලා ගත්තොත් මාරියා තමයි ඒකේ අල්ටිමේට් පෝට්‍රේල් එක. ඊට පස්සේ ඕනම කෙනෙක් ඒ මොකද දරුවෙක් මේ යන ගහලා මරනවා බලන් හිටියට පස්සේ එතනින් එහාට මාතෘත්වය ගැන මං හිතන්නේ මේ වේදනාව එතනින් එහාට මං හිතන්නේ කාටවත් ආය වෙනස් ක්‍රමයකින් කරලා ඒ පෝට්‍රේල් එක තමයි ඒක ඇතුළට මේ කතාව ගෙනියනවා යම් කිසි ආකාරයකින්. ඒතර මේ රංග භාණ්ඩයන්ගෙන් තොරව මේ කරන්න බැරි නිසා මොකද හේතුව තමයි මේකේ තව කෑල්ලක් එනවා අපිට අර ඒ ට්‍රංකේෂන් සහ ඩීටේල් ගැන කතා කරනකොට මොකද අපිට ආපහු අමතක කරන්න බැරි මිනිස්සේ කාය මෙතන කතාව ඇදුනා ෂෙල්ටන් පයාගල. මම කනෙක් කර යන්නේවත් ඒක. දැන් මේ පොතේ තියෙන ගුණයක්කට තමයි මම මේ කතා කරන්නේ. මේ පොත යන්නේත් එහෙම. ලියුම් වලට කනෙක්ට් වෙනවා, ස්ටෝරීස් වලට කනෙක්ට් වෙනවා, මැල්කම්ගේ නරේෂන් එකට කනෙක්ට් වෙනවා, මැල්කම්ගේ සමාජය සහ ලෝකය පිළිබඳ විග්‍රහයට කනෙක්ට් වෙනවා. අර කානිවල් එකම තමයි අර හොරිකඩ එය පෙන්නන අතරේ හොරිකඩ ඇතුලේ ජීවත් වෙන්න තේරුමක් තියෙනවා. meaning of life කියන එකටත් පොඩි ඒක අහගෙන යනවා. එතකොට ඒක ඇතුලේදී මේ රංගභාණ්ඩයන් භාවිතා කරමින් අපිට කියන්න යන කතන්දරය ඇතුලේදී දැන් මේ වගේ තව තැනක් කියන්නේ දැන් මේ මම මේ නම් කියනකොට කොයි වෙලාවකත් හිතන්න එපා අර සාහිත්‍ය මේ වගේ තියෙනවා දැන් ලංකාවේ ගජමන් ඕන බිහි වෙලා ආය දෙවනි එක්කන. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඊට පස්සේ අර කිවිඳියත් විනාශයි ඈ. එහෙම ඒවා කරනවා අපි. එහෙම නෙමෙයි මම කියන්නේ. හැබැයි මැල්කම් කරන එක ඇතුලේ මම දැකම මේ ලැන්ග්වේජ් ස්ටයිල් එක ඇතුලේදී මට අහුවෙච්ච එකක් තමයි දැන් මුරකමිගේ කතා කියවනකොට අපි ඉංග්‍රීසියෙන් කියනනේ අවාසනට ජපන් බෑනේ අපිට. නමුත් මුරකමිගේ කතා කියවනකොට අපිට දැනෙන එකක් තමයි ඔහු අමාරු භාෂාවකින් නෙමෙයි මේක කියන්නේ. එයා කොම්ප්ලිකේෂන් එක නවත්තනවා. ඊටාම සරල එදිනෙදා ලේමන් ලැන්ග්වේජ් එකකින් මෙන්න මේ ලේමන් ලැන්ග්වේජ් එක මැල්කම් ඊටාම ෂූර විදියට පාවිච්චි කරනවා. මේ නොවිස් කෙනෙක්ගේ නවල් එකක් කියලා කෙනෙක්. පළවෙනි වතාවට නවල කතාවක් ලියපු කෙනෙක්ගේ නව කතාවක් කියලා හිතෙන්නේ නැහැ. ඒතකොට ඒක ඇතුලේදී මට අන්තිමටම කියවන්න බැරි වුණ නිසා මම ඒක සමාවට කාරණයක් සහ මම මේක කියන්නේ මම සාධාරණ ප්‍රමාණයක් කියවපු නිසා මට කන්ක්ලූෂන් එක ගැන කාටවත් කියන්න උවමනාවක් නැහැ. ඉතින් මට පොත ගැන කතා කරත හැකියි. පොත් නොකියවා සාහිත්‍ය පිළිබඳ අදහස් කියන රටක් මටත් ඒක වෙලා තියෙනවා. එක්කෙනෙක් මගේ පොතක් ගැන කතා කරා මම මේ පොත නම් කියවලා නැහැ කියලා තමයි ආ පොත ගැන කතා කරේ. මගේ ජීවිතේ දා ගරා වැටෙන. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ගරා වැටෙන කියන්නේ දුකයි ලැජ්ජා හිතුණා. අපි සාමාන්‍යයෙන් කියනවා අර චෙකෝෆ් කියනවනේ පිස්තෝලයක් කතාවක පෙනහිට පිස්තෝලේ අග වෙනකොට වෙඩි තියන්න ඕන කියලා. මුරකමි IQ 84 වල පල්ලු වැඩක් කරනවා අපිට. මම මේ වචන පාවිච්චි කරන්නේ මැල්කම්ට මට දෙන්න පුළුවන් රෙස්පෙක්ට් එකක් විදියට. බලු වැඩක් කරනවා කියලා කිව්වේ ඒකයි. IQ 84 වල පිස්තෝලේ වෙඩි තියන්නේ. මුරකමි වෙඩි තියන එක නවත්තනවා. සාහිත්‍ය ඇතුළේ එහෙම කරන්න පුළුවන්. අපි ඊයේ කතා වුණා ඒක පොඩ්ඩක් එක තැනකදී. ඒ කියන්නේ ඒක තියෙනවා අර එඩොමම කියන්නේ P වලින් නම් කරන්නේ ගෑනු පිරිමි චරිත දෙක. කෙනෙක් සීරියල් කිලර් නෙමෙයි ආවිලා සීරියල් ඇසසින් කෙනෙක්. එයාට කියන්නේ මේ දැන් මරයි කියලා බල ඉන්නකොට මුරකමි මේක නවත්තනවා මරන්නේ. ඒ වගේ විශ්වකර්ම වැඩක් කරන්න ඔහු භාවිතා කරන්නේ අමාරු ලැන්ග්වේජ් එකක් නේ. මට ඒකයි කියන්න ඕනේ. ලැන්ග්වේජ් එක පිළිබඳ සූර වීම. එතකොට මැල්කම් මෙතනදී ලෝභ නොවි වර්ණ කියුල එකකට යනවා.
රස්තියාදු අර මං කිය බලු වැඩේ කියන වචනේ මම පාවිච්චි කරේ ඒකට යනවා. මම දැන් ඒක අප්‍රීෂিয়েට් කරන්න ඕන. ඇග්ගයිය යුතු කාරණයක් හේතුව තමයි හුඟක් වෙලාට අපි කරන්නේ නැත්නම් වෙන වචන පාවිච්චි කරන්න ගිහලා Tamanට කිව යුතු දේ නොකිය විනාශ කරගන්න. එකෙන් මම අදහස් කරන්නේ නැහැ කිසි ආකාරයකින් මැල්කම් පණිවිඩයක් දෙනවා. පණිවිඩය නෙවෙයි මම කියන්නේ අර මාව අල්ල ගන්න. ඒකට මම හරි කැමතියි. එතකොට අර සංචාරය ගැන කතා කරනකොට මම තව කැලලක කියන්නේ මේ ළඟදී බස් එකක් අපි දැක්කා. ඒකේ බස් එකේ නම රජරට උම්මා කැටේ. මේ රජරට උම්මා කැටේ මේ කියන්නේ දැන් මේ වගේ යන්න ගියපුවාම තමයි අපිට තියෙන අවුල. දැන් සාහිත්‍යෙත් මේ ප්‍රශ්නෙත් තියෙනවා. මේ හුඟක් උම්මා කැටවල තියෙන ගැටලුව තමයි අපිට අර සුදුයකට කැලියක් පෙන්න ගන්නවා. මට එහෙම එකක් අහුන්නේ නැහැ මේ කියවපු ටිකේ. කියවපු කියන්නේ මම මෙතෙන්ට මේකන් කිව්වේ. මේ බුක් මාක් එකේ තියෙන තැනටම කියවත පොඩ්ඩයි තියෙන්නේ. මේ ඒ කියවපු ටිකේ කොයිලාවකත් ඒ අර මේ සුදුයකට කැලිය ඇනුන්නේ. කියන අලංකාර මල්කම් මේ අවුට් නැහැ. හැබැයි මාර වැඩක් තියෙනවා. දැන් මේ අර එකක් මේක තියෙනවා මම ඒක ස්පොයිලර් එකක් නොවේ කියලා හිතලා කියන්න. ලිබියාව ගැන ලියනවාද අපිට ලිබියාව මාර රටක්නේ ලං ගඩාපි මාර පොරක්නේ. ඒතකොට ෆිදෙල් කැස්ට්‍රෝ දෙයියෙක්නේ. හැබැයි අපි මේක ඇතුලේ බලනකොට අර ග්‍රාම්ස්චි කියපු කතාවක් තියෙනවා. ග්‍රාම්ස්චි කියනවානේ මේ ඕනම එකක් ඇතුලේ තමන්ගේම නිලධාරීවාදය හැදෙනවා කියලා. තමන්ගේම හිස්ටොරිකල් බ්ලොක් එක හැදෙනවා කියලා. ඒකයි ජය ගන්න ඕන කියලානේ තියෙන්නේ. ඕක තමයි මම හිතන්නේ මං දේශපාලනේ අද කතා කරන්නේ මේ ආණ්ඩුවටත් තියෙන ලොකුම අභියෝගය ඕක. ඕක ජය ගන්න හරි අමාරුයි. හේතුව බලය. මේ බලය පිළිබඳව තිබිච්ච අර හිස්ටොරිකල් ඒවා ගැන එක කියන්නේ දැන් ප්‍රධාන එක තමයි මේ නාසිසම් පිළිබඳව කතාව. හැබැයි නාසිසම් වලට පස්සේ චුට්ටි නාසිසම් හරි චුට්ටි මොනවද ඒවට අපි කියන්නේ නිකන් අපි කියමු අර ගඩාෆිසම් කැස්ට්‍රෝයිසම් හරි වගේ ඉසම් ටිකක් තියෙන. ඉසම් ටික කොමේනිසම් කියන එක පට්ට භයානක එකක්. මොකද ඒක ඇතුලේ තියෙනවා බව සුන්නි ෂියා ભેද. දැන් මම සුෆි ෆෑන් කෙනෙක්. සුෆි ෆෑන්ස්ලට සමහරලාට එක මොහොතක් තියෙනවා. දැන් මේකේ එක තැන කියන්නේ අර ඛුදා කියන තැන අපි ඔක්කොටම හම්බෙන්න පුළුවන් කියලා අපි හිතනවා. අල්ලාහ් කියන තැන සමහර හම්බෙන්න පුළුවන්. හැබැයි ඛුදා කියන එක ඊට වඩා හම්බෙන්න පුළුවන්. ඔකේ කවුරු මේ එක තැනක ලියනවා අරුන්දති රෝයි ගැන ලියපු තැනක කවුරු විචාරයක ලිව්වා එයා අල්ලාහ් කියන වචනේ තන පාවිච්චි කරන ඛුදා කියන වචනෙන් පාවිච්චි කිරීමෙන්ම එයා බේරෙනවා කියලා. එයාගේ සාහිත්‍යය ඇතුලේ මේක මොකක්ද ඒකට කියන්නේ අනවශ්‍ය කෙලවරකට ගෙනියන්නේ නැතුව. හේතුව ඒකේ කතා කරන්නේ මුස්ලිම් ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් ගැන මේ මිනිස්ට්‍රි ඔෆ් අට්මෝස් හැපිනස් නම කතාවේ. අන්න ඒ වගේ කියන්නේ ඒ වගේ සියුම්තාවයන් ලැන්ග්වේජ් එකන මේකෙත් සමහර තැන්වල මැල්කම් මේ නැවිගේෂන් එක කරනවා. දැන් එකක් තමයි අර සින්දු ටික. ඒ සින්දු ටික හරහා වෙනම කතාවක්. දැන් මේක මම දැකලා නැහැ අපේ මේ කලාතුරකින් ලංකාවේ කරන්නේ. මේක මම ආසම කරන කෙනා තමයි ඉයන් රැන්කින්. ඉයන් රැන්කින් කියන්නේ ක්ලාසිකල් රයිටර් කෙනෙක් නෙමෙයි. හැබැයි ක්ලාසිකල් ත්‍රිලර් රයිටර් කෙනෙක්. ත්‍රිලර් ඩිටෙක්ටිව් ස්ටෝරිස්. එයාගේ ඉන්ස්පෙක්ටර් රීබස්ගේ වාහනේ තියෙනවා මේ කැසට් ප්ලේයර් එකක්. CD නෙමෙයි කැසට් ප්ලේයර් එකක් තියෙන්නේ. ඕකේ තියෙනවා කැසට් සෙට් එකක්. මේක කතා කරනවා 70s 80s මොකද්ද කතා කරන්නේ මොන ජෙනරේෂන් එකද කියලා අපි එකේ කිව්වා මේ වින්ටේජ් ජෙනරේෂන් එක ගැන. මේ වින්ටේජ් ජෙනරේෂන් එක ඇතුලේ මියුසික් අහපු යට කියන්නේ මෙටලික් වලට එනකන් ඊට කලින් රොක් ගැන මං රොක් සම්බන්ධයෙන් තමයි ගොඩාක් රොක් ගැන කතා කරේ. 70s 80s රොක් ගැන තමයි ඔහුගේ කතාව යන්නේ. එතකොට කියනවා මේ රිවර්ස් බහලා යනකොට එයාගේ වාහනේ මේ වෙලාවේ මේක තමයි ප්ලේ වෙවිදී. ඔන්න ඒ අතරේ එයාගේ වාහනට තරුණ පොලිස් කෙල්ලක් නගිනවා. එයා කොන්ස්ටබල් කෙනෙක්. එයාගේ අහන මේවා විතරක් අහන්නේ. එතකොට සින්දුව ගැන කතා වෙනවා පොලිස් කාර්යෝ දෙන්න. ඒක තියෙනවා වක්කඩ ළඟ දී වැටෙන තාලයටත් තියෙනවා. තව ඒවත් මේකේ තියෙනවා. හරි. ඒතර ඒකත් එක්ක ගත්තාම දැන් මේ මල්කම් ගැන පොඩි ඉරිසියාවක් ඇති වෙන දැනක් තමයි මේ අර මේ ඇල්පයින් වල ග්ලැසියර් දිය වෙලා එන වතුර බොන්න හම්බෙන එක.
ඔක ලේසි මොකද ඔය EVN කියලා තමයි ලංකාවේ තියෙන ගණන්ම වතුර එක. EVN කියලා මම සද්ද කරන්නේ එක හරිය ඇති. ඒක EVN එකේ තියෙනවා කොච්චර දෝ මිලියන් ගානක් පරණ ග්ලැසියර් එකක් දියවීමෙන් පවතින වතුර මොකක්දෝ තියෙන ඇක්විෆර් එකකට කාන්දු වීමෙන් එන ජලය තමයි මේක තියෙන කියලා මිලෙනියම් වතුර බෝතලයක් ආවා වතුර බින්දුවක් වගේ. මේ ලංකාවේ තිබුණ සුපර් මාකට් වල විකුණන්නේ ඒක. අපරාධ ඒ කාලේ අරන් දැම්මේ නැහැ එච්චර ගානකුත් නැහැ. දැන් තිබ්බනම් මෙන්න මිලෙනියම් වතුර බෝතලේ කියලා තව කාටද විකුණන්න තිබ්බා. ඒතර දැන් මෙන්න මේක ඊටාම කියන්නේ ජීවිතේ දැන් මම කියන්න හේතුවක් තමයි මේකේ ගොඩාක් වතුර ගැන ලියවෙනවා. ඒක හිතාමතා කරපුවට නොවෙන්නේ නැති. නමුත් වතුර ගැන ලියවිලා තියෙනවා කතාව ඇතුලේ. ගංග ගැන තියෙනවා, ගංගා ගැන තියෙනවා සහ මම හරිම ආස තැනක් නම් සමහරවිට ඒක අර ප්‍රාදේශීයවාදී අෆෝ කැලගෙන කෑගල්ල කේස් එකක් වෙන්න ඇති. අපිට තියෙන අපේ ජීවිතේ මාර කෑල්ල තමයි ජනවාරි පෙබරවාරි මාස දෙක. මේකේ තියෙන වර්ණනාවල මාර ජනවාරි පෙබරවාරි සීන් එකක් තියෙනවා. පරිසර වර්ණනා සත්තු ගැන, ගස් ගැන, මිනිස්සු ගැන, නගර ගැන, වීති ගැන ඒවා මාර ලස්සනයි. මා ඔය දැන් මමත් දැන් මේකේ කතා කරනවා මේ මැල්කම් කියනවා අර මා ඔය මහවැලි ගඟ මා ඔය වගේ පෙවුණා මා ඔය තව මොකද්ද එහෙම මේකේ යනවා එක එක ගංගා පේනකොට කියන්නේ අනිත් ඒවා පුංචි වෙනවා. ලෝක දිහා බලන්න බර්ඩ්ස් අයි view එකෙන් බලන්න චූටි පේන්නේ අපිට. හිමාලය දැක්කට පස්සේ මම දන්නා බතලේගල පුංචි තමයි. හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා. පෙබරවාරි මාසෙට දැන් නෙමෙයි මිට අවුරුදු 40කට කලින් මොකද අපි ලංකාවේ ගංගා ටික විනාශ වුණානේ. මඩියේ හැමදෙරෝ දෙයියනේ කියලා මිරිදිය මාළු අල්ලන එකට විරුද්ධ වෙලා ලංකාවේ ගංගා ටික විනාශ වෙන්න පාරද. මොකද මිරිදිය මාළු ඇල්ලුවා නම් මාළු අල්ලන මිනිස්සු ගංගා බේර ගන්නවා. උන් රණ්ඩු වෙනවා මේකේ මොකද දැන් මාළු අල්ලන්න මිනිස්සු නැති වුණාම ඒක ගැන රණ්ඩු වෙන්න එකක් නෑ. අන්තිමට ජලාශ ටික විනාශ වෙනවා. පාතරට සියලුම ජලාශ විනාශ වෙන්න ප්‍රධාන හේතුවක් මාළු අල්ලන එක නතර වෙච්ච එක. පරිසරවාදීන් හෝ අවිහිංසාවාදීත් එක මම අරගන්න කැමතියි එතනදී. හරි. ඒක යූසර් වැලියු පිළිබඳ ප්‍රශ්නයක්. හැබැයි ජලය පිළිබඳව මේ කතන්දරය ගත්තාම පෙබරවාරි මාසෙට දැන් උනත් ළඟ ජලාශයක් දෙන ගිහිල්ලා බලන්න පෙබරවාරි මාසෙට මේක උඩ මීදුම් මෙහෙම තට්ටුවක් මිදෙනවා උදේට. මම පාත් වෙලා බැලුවොත් මීදුම් තට්ටුවයි ජලයේ මතු පිට අතර තියෙන අඟල් කීපයක ඉඩක්. මේක පුංචි කාලේ ආස වුණාට මේක ෆැන්ටසයිස් වෙන්නේ රොබින් හුඩ් බලපුවාම. අර එන්යාගේ මියුසික් එකත් එක්ක අර විෂුවලයිසේෂන් එකත් එක්ක තමයි අම්මද උඩු මාර එකක් නේ අපි දැක්කේ අර මාවියේ උණ පඳුරු වශයෙන් කියලා. එතන මේ වතුරත් එක්ක මේ කරන ගනුදෙනුවත් එක්ක හේතුව තමයි මං හිතන්නේ ඒක අපිට ගැලවෙන්න බැරි තැනක් වෙන්න ඇති වතුර වලට. අපි අපේ 93ද වතුරනේ ශරීරේ. අනිත් ටික තමයි කාබන් අරමේවා තියෙන. ඊටු ටික ඔක්කොම වතුර. එතකොට දැන් මේ නවකතාව ඇතුළේදී මේ චරිතය ප්‍රධාන චරිතය සහ මේකේ කතකයා මේ හැමෝටම මේක පේනවා. සහ මේකේ මීදුම් පිළිබඳව තියෙන එක. ඒ කියන්නේ ඒක මම මේ වර්ණනාවට ආසක්ත වෙච්ච ඉඳන් මේ ගැන මෙච්චර කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ ඒ බියුටි එක අර හොරිකඩේ වහන්න එපා අපි. ජීවිතේ එපා වෙනවනේ නැත්තම්. අපි ඔක්කොම සුයිසයිඩ් කරගන්න ඕනේ නැත්තම්. මේක ඇත්ත සිද්ධි ටික ඇත්ත විදිහට ලියවනම් මේක කියවෙලා ඉවරලා අපි ඔක්කොම අර මේ ලෙමින්ලා වගේ ගිහිල්ලා කොහේ හරි ගඟකට පයින්න ඕනේ. පැනගෙන යනවා එක ආපස්සේ එක. මොකද අපිට මූලික ප්‍රශ්න කීපයකට උත්තර හැම වෙලේම හොයන්න ඕන. අපි කවුද? අපි කොහෙන්ද ආවේ? අපි යන්නේ කොහාටද? මේ ජීවිතයේ අර්ථය කුමක්ද? මේ ටිකනේ අපි හැමදාම ග්‍රැපල් කරන ප්‍රශ්න ටික. ඒතර මෙන්න මේක ඇතුලේදී මැල්කම් පරිසරයත් එක්ක මේ කරන ගනුදෙනුව සහ පරිසරය කියන්නේ පරිසර වර්ණනාව ඇතුලේ ආහාරත් එක්ක කල්චර් එකත් එක්ක කරන වර්ණනාව නොකඩවා අපිව කතාව ඇතුලේ තියාගන්න උත්සාහ කරනවා. ඊළඟ එක තමයි දැන් මම තව කතාවක් කියන දැන් මේවා ඇතුලේ යුද්ධය නිසා දැන් දෙවනි ලෝක යුද්ධය ගැන කතා කරනකොට අපේ රටේ යුද්ධයක් තිබ්බනේ. මැල්කම් එක දන්නවා මම ඒක දන්නවා. අපි ඔක්කොම ඒක දන්නවා.
කිලිනොච්චි යන වෙලාවක පොඩ්ඩක් කිලිනොච්චි කඩ අර පොළ එහෙම තියෙනවා ගිහිල්ලා ඔක තියෙනවා මේ රටකජු බිස්කට් එක කාලා බලන්න. මම කියන එක තේරෙයි. සිවානන්දන් ලියනවා යාපනයේ ගෑනු පරිප්පු නැතුව වඩේ හැදුවා කියලා. හැබැයි ඔහු කියන්නේ මොනවෙන්ද හැදුවේ කියලා. මොනවද යොදාගත්තේ කියලා. මම කියන්න කැමති දේ තමයි එතනදී යුද්ධය කියන එක නිර්මාණශීලීත්වයට මඟ පාදනවා පීඩිතයාගේ පැත්තෙන්. මේ පීඩිතයාගේ ස්ටෝරි එක මාර සීරියස්ලි මේක යනවා. විශේෂයෙන්ම මම හිතන්නේ බොහ්දෝ ගේ ගැන කතා මම කියන්නේ ස්පොයිල් වෙන හින්දා. මම බොහ්දෝ කතාවට ගේන්නේ කොහොමද? ඔහු කතාව ඇතුලේ ඉන්නේ කොහොමද? මොකෙක්ද කියලාවත් මම කියන්න කවුද කියලා කියන. නමුත් ඒ කතාව ඇතුලේ ගලා යාම ඇතුලේදී ජීවිතයට ඒ තියෙන අත්‍යවශ්‍යතාව මම අර බිස්කට් එකෙන් ගේන්නේ අත්‍යවශ්‍යතාවය කියන්නේ හේතුව අපි මෙහෙන් නැවැත්තුවා බිස්කට් යන එක. ඒට. මොකද ඕක බෑක්පැක් එක දාගෙන යන්න පුළුවන්. එතකොට එහෙ හැදුවා මේ රටකජු බිස්කට් එක. දැන් ඒක එනවා මේකේ මේ මොකද්ද කියන්නේ ඉම්ප්‍රූව්ඩ් version එකක් තියෙනවා පට්ටරහයි. හරි. එතකොට අපි අපව කතා කරන්න ඕන එක තමයි මෙතනදී අර කියන්නේ මේ යුද්ධයේ විසින් මිනිස්සු නිර්මාණශීලී කරන එක. මරියාගේ නිර්මාණශීලීත්වයේ කැඩපත. දැන් ලංකාවේ ගත්තොත් යුද්ධයක් අපි කතා කරන එකක් තමයි මේ ව්‍යවසායකත්වය. දැන් මේ හැමෝම ව්‍යවසායක ලෝකයක්නේ හදන්න යන්නේ. එහෙම හදන්න බෑ. පළවෙනි එක ලොකු මිත්‍යාවක්. රටකින් හැම එකම ව්‍යවසායකයෝ වුණොත් එහෙම රටෙන් භාගයක් අනිත් භාගයට විකුණනවා මේ භාගයට විකුණනවා. ඔක වෙන්නේ නැහැ. ව්‍යවසායකයෝ කියන කට්ටිය එක්තරා ආකාරයකින් කියන්නේ මොකද හේතුව රිසෝසස් abundant නැහැනේ. කවුරු හරි ගත්තොත් එතන හිස් වෙනවා. ඒක හිස් වෙනවම තමයි. ඒක පුරවන්න තමයි නිර්මාණශීලීත්වය ඕන වෙන්නේ. හැබැයි අපි කතා කරන එකක් තියෙනවා අවස්ථානුකූල අවස්ථාව විසින් උදා කරන ව්‍යවසායකත්වය කියලා. අන්න ඒක තමයි මේ මරියාගේ කැරක්ටර් එක ඇතුලේ මෙන්න මේ අවස්ථානුකූල භාවය කියන එක තියෙනවා. ඇගේ කැරක්ටර් එකේ හැම පැත්තටම යනවා. යුද්ධය කියන්නේ යුද්ධය පශ්චාත් යුද්ධය සහ පශ්චාත් යුද්ධ වකවානුවේ වැදගත් තැන්වල ඇය කොහොමද අවස්ථානුකූලව පෙනී හිටින්නේ කියන එක. ඊළඟට පුංචි කාරණා කීපයක් තියෙන්නේ කියන්නේ. එකක් තමයි මල්කමුයි මමයි අර පොඩ්ඩක් එතන කතා කරපු එකක් තමයි මේ පවුල කියන්නේ මොකද්ද කියන එක. පවුල කියන එක සමානලාට පවුල කියන්නේ මේ අර මේ ලේ ඥාතීන්ගේ එක නෙමෙයි වෙන්න පුළුවන්. පවුල කියන්නේ ඊට වැඩිය විස්තෘත අර්ථයක් තියෙන ව්‍යුහයක් වෙන. විශේෂයෙන්ම අපි අර්බුදයකට මුහුණ පාපුවාම මේක වෙන්නේ. ඒ අර්බුදය ඇතුළේදී තමයි අපිට මේ පවුල කියන එක හම්බ වෙන්නේ. විශේෂයෙන්ම මල්කම් මේකෙදි ගේන එක පවුලක් තියෙනවා අර ඒ කම්බෙන කණ්ඩායමේ පවුල. සමහරට එකදී අර මේ මදර් ගූස් වගේ එක්කෙනා තමයි මරියා. එයා තමයි මේ ඔක්කොම අර පිහාටු වලට යට කරගෙන ඉන්නේ. ඒක ඇතුලේ උණුසුම ඇතුලේ තමයි සහ අය හැම වෙලේම අර ඉතිහාසය ඇතුලේ ගිහිල්ලා ඒ සෙවීම් කරන එක. මම එතනින් යට කියන්නේ කිව්වොත් ආය මම වැඩේ අල කරනවා. ඊළඟ එක තමයි මේකේ ඔහු ඉඟි කරන එක දෙයකට මම හරිම කැමති. ඒක තමයි අපි කතා කරන්නේ නැති එකක් තියෙනවා. මේකේ චාල්ස් හැන්ඩි තමයි ඔහුගේ The Empty Raincoat කියන මැනේජ්මන්ට් පොතේ ලිව්වේ. ඔහු කතා කරනවා type 2 accountability කියලා. දේශපාලනය කරන අය ඉතාම වැදගත් මේ තේරුම් ගන්න type 2 කියලා කියන්නේ නිවැරදි දේ නොකිරීමේ පාපය. නිවැරදි කරන්න උඟ අක්කලට අපි කරන්නේ හෙල්ප්ලස්නස් කියලා. දැන් මට මේ ළඟදී මේ දිගට මම කරපු රිසර්ච් එක හම්බෙච්ච එකක් තමයි හෙල්ප්ලස්නස් එක. අනේ ඉතින් අපි මොනවා කරන්නද? අපිට නෙමෙයිනේ මේක මේ උඩින් ආපු අනක්නේ. රජිනදාරින් එහෙම තමයි කියන්නේ හැම තැනදීම. ඔබත් කියනවනම් එහෙම හිටින් ඉඳන් කියන්න එපා. යම් කිසි පඩියක් ගන්නවා නම් ඒක ඇතුලේදී ඒ වගකීම දරන. මරියාගේ ඇතුලේ මෙන්න මේ වගකීමේ දැරීම තියෙනවා. type 2 accountability එකගේ ඇතුලේ තියෙන එක. That's amazing. ඊළඟ එක තමයි පොඩ්ඩයි මේ ලැන්ග්වේජ් එකේ තව කැලලක් තියෙනවා. ඒක තමයි මේ සයිමන්ගේ කැරක්ටර් එක ඇතුළේදී ගේන එක තමයි ඔහු අංකල් කියලා කතා කරනවා ඩිඩියට තොන්තොන් කියලා කතා කරනවා මේ සයිමන්ට. මැල්කම් මේක ඇතුළේ පාවිච්චි කරන්නේ
වූ කියලා නෙමෙයි tuu කියලා. සිංහලෙනුත් ඒකයි මමයි. ඔයාට වැඩිය උඹ කියලා කියන්නේ. මේක ප්‍රොක්සිමිටි එකක් හදනවා කතාවයි අපි අතරේ සහ කතාව ඇතුලේ අපිට හරි ලේසියෙන් කනෙක්ට් වෙන්න පුළුවන්. මම අවසාන වශයෙන් කියන්න තියෙන මෙන්න මෙහෙම එකක්. මරියා ගැන ලියලා අන්තිමට එක තැනකදී මම මරියා ගැන කියන්නේ මට පැරලල් එකක් ඩ්‍රෝ කරලා මම නවත්තන්න කැමතියි. මරණය ගැන මම දැකපු ඒ වගේ ලස්සනම එක තියෙන්නේ ඇලන් ක්වාටර්මන් එකේ ඇලන්ගේ මරණය ගැන රයිඩ් හැගාඩ් ලියන කෑල්ලේ. ඒක එන්නේ හෙන්රි කර්ටිස්ගේ ලියුමක් විදිහට. කියවපු අයට මතක ඇති මුල්ම පරිවර්තනය. ඔහුගේ මෙහෙමයි වුණේ මෙහෙමයි තිබුණේ ඔහු අන්තිමට ඔක්කොටම ආයිබෝවන් කියලා ගියා කියලා ඊට පස්සේ ඔහුගේ මිනිය අර ගිනි කන්දේ ඇතුළට ඇද වැටිලා ගිනි අරගෙන ඉවර වෙනකම්ම ඔහු විස්තර කරනවා. මල්කම් මේ පොතේ මම කියපු තැන වෙනකන් එනකොට මරියට ගුඩ් බයි එකක් දෙනවා. ඒක ඊටාම සියුම් මధుර emotionally relatable emotionally අපිව ඇද බැඳ තියාගන්න ගුඩ් බයි හේතුව තමයි මට හිතෙන්නේ මම මේක ඇතුලේ she deserves that මෙමුවා එකක් විදිහට මේක කියන්නේ අන්තිමට මෙමුවා කියන වචනේත් මේකේ තියෙනවනේ කීප පොළ සහ අන්තිමට පින්තූරට එක්කත් තියෙනවනේ පස්සේ ඒක දැක්කේ ඒ ගුඩ් බයි එකත් එක්ක thanks මේ මල්කම් පොත මං හොඳටම එන්ජොයි කරා බොහොම ස්තුතියි